වෙල්කම් all. අද අපි යන්න හදන්නේ බෙල්වුඩ් වලට. බෙල්වුඩ් පොඩ්ඩක් මේ දවස් ටිකේ වයල් ගිහිල්ලා නේ තියෙන්නේ. මොකද වැස්ස නිසා තනකොළේම ගොඩාක් කොළ පාටට පේනවා. ඒ නිසා හරි ලස්සනයි එතන දැන්. කිලෝමීටර් 60ක් විතර තියෙන්නේ. තනියෙන් යනවා ඒ නිසා. one day trip එක ගන්නෙ. බලමු ගිහිල්ලා කොහොමද බෙල්වුඩ් මේ ටිකේ කියලා. කුණ්ඩල්ලෝ එහෙම ඉන්නවද දන්නේ නැහැ. කුණ්ඩල්ලෝ තමයි මට ගොඩක්ම ඇලර්ජික්. බයික් එකේ යන ඒවා බෝරින් නිසා මම ඒවා වැඩිය දාන්නේ නැහැ. අපි ලොකේෂන් එකට ගිහිල්ලා වීඩියෝ එක කන්ටිනියු කරමු. දැන් නම් වෙලාව 11යි. අවු වුණාට ගාණක් නැහැ. හුලඟ නිසා. සීතලයිනේ. ගොඩක් උලඟ කුණ්ඩල්ලෝ නැහැ වැහැලා නැහැ ළඟදී වැස්සාම නම් සමහරට කුණ්ඩල්ලෝ ඉන්නවා ඇති බෙල්වුඩ් කියන්නේ මේ බ්‍රිතාන්‍ය කාලේ ඒ කියන්නේ යටත් විරිච්ච කාලේ තිබුණ වත්තක්. ඒ කාලේ වතු වලට ඉංග්‍රීසි නම් නේ දැම්මේ. ඒ නිසා තමයි මෙයාට බෙල්වුඩ් කියන නම ලැබිලා තියෙන්නේ. බෙල්වුඩ් වල පොලිතින් ප්ලාස්ටික් දාලා නැහැ කවුරු. ඒක අගේ කරන්න ඕන දෙයක්. කොළ පාට විතරයි. ඒවලත් ඇවිල්ලා බලද්දි කැම ගෙනවත් කොළ ටික එහෙම අරගෙන යන්න අනිවාර්යෙන් මතක් කරලා. උලඟ ගොඩක් සරයි මේට කොළ පාට විතරයි යාට පේන්නේ මෙතන ලස්සනයි කියලා අමුතුවෙන් තැනක් නැහැ හැම තැනම එක වගේ ලස්සනයි කොච්චර උඩහට ගියත් පල්ලෙහාත් එකයි උඩහත් එකයි පයින් ගෙඩියක් දෙකයි මේ දවස් ටිකේ බෙල්වුඩ් වලට එන එක හොඳයි මගේ අදහසට අනුව මොකද කලින් දවස් ටිකේ වැස්සනේ වැස්ස නිසා තනකොළ සේරම තද කොළ පාට වෙලා තියෙන්නේ පායන කාලේට කොහොමද දන්නේ නැහැ ඔයාලට පුළුවන් නම් ඉතින් මේ දවස් ටිකේ ඇවිල්ලා බලන්න යන්න වෙලාව ගැටලුවක් නැහැ දැන් වෙලාවත් දැන් වෙලාව 12 මාරයි අවුව තියෙන වෙලාවක් සාමාන්‍යයෙන් ඒ වුණාට කැලේට ඇතුල් වෙන පාර විතරයි අවුව තියෙන්නේ අනික සේරම ඉතින් ගස්නේ එවනයි වෙලාව ගැටලුවක් නැහැ උදේම එනවා නම් ඉතින් ඔයාලට සමහරට මීදුම් බලා ගන්න පුළුවන් වෙයි. එහෙනම් අපේ බෙල්වුඩ් වල ගමන අපි මෙතනින් නිමා කරමු. හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් වැටෙනවා තව ටිකක්. හැමෝටම ගොඩක් ස්තුතියි. subscribe කරන්න bell icon එක click කරන්න.